යම් අත්තක එල්බ ගනීද? එය අතහැර අනෙකක එල්බ ගනීද? මහණෙනි, ඒ අයුරෙන්ම යමක් මේ සිතය, මනසය, විඥානයයි කියනු ලැබේද? ඒ සිත රැයද දහවල්ද අනෙකක්ම උපදී, අනෙකක්ම නිරුද්ධ වේ. මිනිස් සිත එකම තැනක එකම අයුරකින් පවතින දෙයක් නොවන බව මේ විස්තරෙන් අපට ඉතා පැහැදිලි. එය එකකට පසු එකක් වශයෙන් අතරක් නැතිව සිදුවන සිද්ධි ධාමයක්, සිද්ධි වැලක් බවයි පෙනෙන්නේ. අපගේ සිත ඇතුළට අපම එබී බැලුවොත් අපට දකින්නට ලැබෙන්නේ කලින් කීවා වාගේ එකක් පසුපස එකක් වශයෙන් එන සිතුවිලි ප්‍රවාහයක්. එක් සිතුවිල්ලක් ඇති වෙනවා. එය පවතින්නේ වචනයෙන් කිව නොහැකි තරම් සුළු කාලයක්. එනිසා බුදුදහමෙහි සිතුවිල්ලක් ඇති වී පවතින කාලය හඳුන්වලා තිබෙන්නේ ක්ෂණයක් කියලා. මෙවැනි ඉතා සුළු කාලයක් පවතින සිතුවිල්ල ඒ එක්කම නැසෙනවා. එය නැසෙනවා සමගම තවත් සිතුවිල්ලක් උපදිනවා. එයත් අර පළමු සිතුවිල්ල වගේ ක්ෂණයකින් නැසී යනවා. නැවතත් අලුත් සිතුවිල්ලක් උපදිනවා. මේ විදිහට එකක් ළඟට එකක් ඉපිදෙමින් නැසෙමින් පවතින සිතුවිලි ප්‍රවාහයකුයි අපේ සිත තුළට එබී බැලීමේදී අපට පෙනෙන්නේ. සිතක් කියා නොවෙනස් එක දෙයක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. අපේ සිත කෙතරම් නොසන්සුන් මෙතරම් චංචල වීමට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති වැදගත් කරුණක් තමයි උපදින විටම පුද්ගලයෙකුගේ සිත සංසුන් බව. ඒ මේ අත දුවන්නේ නැතිව නිශ්චලව සංසුන්ව පවතින බව. සංසුන්ව පිරිසිදුව පවතින මේ සිත නොසන්සුන් බවට, අපිරිසිදු බවට පත් වෙන්නේ වරින් වර ඒ තුළට පිටතින් පැමිණෙන කෙලෙස් නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පබස්සර මිදං භික්ඛවේ චිත්තං නංච කෝ ආගන්තුකෙහි උපක්ඛිලෙසෙහි උපක්ඛිලිට්ඨං. මහණෙනි, මේ සිත පිරිසිදුය. එහෙත් වරින් වර ඒ තුළට වැටෙන කෙලෙස් වලින් එය අපිරිසිදු වේ. මුල් අවස්ථාවේ නොකැලැල්ව පිරිසිදුව පවතින අපේ සිත ඒ තත්වයෙන් වෙනස් වී කලබලකාරී ස්වරූපයකට පෙරලෙන්නේ අපගේ පසිඳුරන් මගින් බාහිර ලෝකයෙන් අපේ සිතට ඇතුළු වන අරමුණු නිසයි. පසිඳුරන් කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියයන් පහට. බාහිර ලෝකයේ වස්තුන් අප අල්ලා ගන්නේ මේ ඉඳුරන් පහෙන්. රූප ඇසෙනුත්, ශබ්ද කනෙනුත්, ගඳ සුවඳ නහයනුත්, රස වර්ග දිවෙනුත්, ස්පර්ශය පහස සිරුරෙනුත් අප අත්විඳිනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේ අරමුණු ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන් සමග ගැටීමත් එක්කම නිසසලව තැන්පත්ව පවතින සිතෙහි සිත් ගණනාවක් ඇතිවීමට පටන් ගන්නවා. එක් අරමුණක් මුල් කරගෙන හටගෙනෙන සිත් සමූහය නැත්නම් සිත්වල චිත්ත වීතියක් ලෙසයි අභිධර්මයෙහි හඳුන්වා ඇත්තේ. මේ සිත් පහළ වන හැටි තේරුම් ගැනීමට යම්කිසි පුද්ගලයෙකුගේ සිතට ඇතුළු වන රූප අරමුණක් ගැන සලකා බලමු. යම් අරමුණක් සිතට ඇතුළු වෙනවා සමගම සිදුවන්නේ ඒ අරමුණ කුමන දොරටුවකින්, ඒ කියන්නේ කුමන ඉන්ද්‍රියක් තුළින් ඇතුළු වුණාද යන්න එම පුද්ගලයාගේ ඇතුළු මනස විසින් සොයා බැලීමයි. මේ සොයා බලන සිත බුදුදහමෙහි හඳුන්වලා තිබෙන්නේ පංචද්වාරා වර්ජන සිත කියලයි. අරමුණු ඇතුළු වුණේ ඉඳුරන් පහෙන් කුමන එකකින්ද කියා සොයා බැලීමේ සිතට පංචද්වාරා වර්ජන සිත කියලා කියන්නේ. මෙහෙම සොයා බලාගෙන යන විට පෙනී යනවා
එම අරමුණ චක්කු ద్వාරයෙන් ඒ කියන්නේ ඇස පිළිබඳ දොරටුවෙන් ඇතුළු වූවක් බව. එසේ ඇතුළු වූ රූපය කුමක්ද කියා දැනගන්නා සිත ඊළඟට පහළ වෙනවා. පුද්ගලයා දුටුවේ ගැහණු රූපයක් කියා සිතමු. ගැහණු රූපයක් යන හැඟීම මෙවිට ඇති වෙනවා. මෙහෙම ඇතිවන සිතට කියන්නේ චක්කු විඥානය කියලා. ඇත්ත වශයෙන්ම මේ දකින්නේ ගැහණු රූපයක් යන පිළිගැනීම ඊළඟට පුද්ගලයාගේ සිතෙහි ඇති වෙනවා. බුදුදහමේ මේ සිත හඳුන්වලා තිබෙන්නේ සම්පටිච්ඡන සිත කියලයි. ඒ ඊළඟට පුද්ගලයාගේ සිතෙහි සිදුවන දේ ඊටා වැදගත්. ඒ ලක්ෂණ හැඩකාර ගැහණු ළමයෙක් යන තීරණයකට ඔහු පැමිණෙනවා. සන්දීරණ සිත ලෙස බුදුදහමේ දක්වා තිබෙන්නේ මෙයයි. අවසානයේ ඒ ඊට